මේක ක්‍රියාත්මක වුණොත් පවුලත් විනාශ වෙලා කිසිවෙකුට පාලනය කළ නොහැකි අනාගත පරපුරක් නිර්මාණය වේවි. විමල් කියයි. ආර්ථික අර්බුදය මාස 6න් විසඳන බවට සඳහන් කරමින් බලයට පැමිණ වත්මන් ආණ්ඩුව දැන් වෙනත් දේවල් වලට අවධානය යොමු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. රජය හඳුන්වා දී ඇති ළමුන්ගේ දඬුවම් සම්බන්ධ පනත ක්‍රියාත්මක වූහොත් පවුල යන සමාජ ඒකකයේ විනාශ වී දරුවන් කිසිවෙකුට වග නොකියන පාලනය කළ නොහැකි අනාගත පරපුරක් නිර්මාණය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කතරගම වෙහෙරගල ජලාශයේ අභ්‍යන්තරයේ අද විශේෂ මෙහෙයුමක්. කතරගම වෙහෙරගල ජලාශයේ අභ්‍යන්තරයේ අද විශේෂ මෙහෙයුමක් සිදු කරන බව පොලිසිය පවසනවා. එම මෙහෙයුමට නාවික හමුදා කිමුතුම් කණ්ඩායම් 6ක්ද සහභාගී වන බවයි සඳහන් වෙන්නේ. වෙහෙරගල ජලාශයේ තිබී ගිනි අවි වලට යොදන මැගසින් ඇතුළු ආයුධ තොගයක් සොයා ගැනීම සමග මෙම අභ්‍යන්තර මෙහෙයුම සිදු කිරීමට තීරණය කර තිබෙනවා. දින දෙකක් තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T56 හිස් මැගසින් 215ක්, LMG ඩ්‍රම් ඩ්‍රැගන් 38ක්, MPMG 200ක් මැගසින් 11ක්, MPMG 100ක් මැගසින් 9ක්, T81 මැගසින් 6ක් සහ 12.7 ගුවන් යාන නාශක අවිවලට යොදන CI ඩ්‍රම්ස් එකක් යොදාගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ. සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට. තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ 3ක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙලියත්තේ සනා නැමැති මෙම අපරාධකරු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන භූමිතෙලා නැමැත්තාගේ සමීපතයෙකු බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. විදේශ රටක සිට මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් ලොරි රථ 3ක තිබී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.